ඔයාලා දන්නවද එක්සත් රාජධානියේ ගවර්න්මන්ට් එක 2022 ඉඳලා 2023 වෙනකම් බජට් ඉයර් එකේදී 4.3 බිලියන් පවුන්ඩ්ස් වියදම් කරේ මොකටද කියලා රංජිලා ඉන්න වීඩියෝ එකත් එක්ක සාක්ෂිත් එක්ක මම ඔයාලට පෙන්නනවා. ඉතින් වෙනද වගේම ඉතාමත් ආදරෙන් එට්සෙල් බ්‍රිට්ස් YouTube channel එකට මගේ යාළුවෝ ටික හැමෝම මම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ යාළුවන්ට බොහොමත්ම ස්තුතියි කමෙන්ට්ස් වලට. ඊගාවට ඔයාලගේ ඉන්පුට් එකට ගොඩක්ම ස්තුතියි. ඔයාලා අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ. ඔයාලට හිතෙනවා නම් මගේ කන්ටෙන්ට් එක හොඳයි කියලා ප්ලීස් මගේ channel එක subscribe කරගෙන යන්න. notifications on කරලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එකක් දාපු ගමන් හරි ඔයාලට නිදහස් වෙලාවක හරි බලන්න. ඉතින් අද මට වැදගත් දෙයක් පෙන්වන්න තියෙනවා. ඒ පෙන්වන්න තියෙන එක ගැන මම කල්පනා කරේ මට මේක පෙන්වන්න ඕනුනේ මොකද අපි එක්සත් රාජධානියට එහෙම නැත්නම් එංගලන්තයට නැත්නම් මහා බ්‍රිතාන්‍යයට අපි නිකන් ඇවිල්ලා නෙවෙයි ඉන්නේ. අපි යම්කිසි දැනුමක් කුසලතාවයක් එහෙම නැත්නම් යම්කිසි අධ්‍යාපනයක් දරලා ඒකට හරියන රස්සාවක් හොයාගෙන ඒ වැඩ කටයුතු කරන්න තමයි අපි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ඒ වැඩ කටයුතු කරනකොට අපි වැඩ කරනකොට අපි ටැක්ස් එකක් ගෙවනවා මෙයාලගේ ගවර්න්මන්ට් එකට. නැෂනල් ඉන්ෂුරන්ස් කියලා ගෙවනවා, ඊළඟට පේ ටැක්ස් කියලා ගෙවනවා. ඔයිට අමතරව අපි වෙනත් ටැක්සස් ගෙවනවා. ටැක්සස් ගොඩක් අපි මේ රටේ ගෙවනවා. ඉතින් කවුන්සිල් ටැක්ස් ගෙවනවා, ඔය වගේ ඊගාවට රෝඩ් ටැක්ස් ගෙවනවා, වෙහිකල් එකක් යූස් කරනවා, මේ විවිධාකාරව ටැක්සස් ගෙවනවා රජයට. ඉතින් රජයට ඒක ආදායමක්. එතකොට මම බැලුවා රජය ඇත්තටම විශේෂයෙන්ම මේවා පාවිච්චි කරන එක සෙක්ටර්ස් තියෙනවා. ඒ සෙක්ටර්ස් වලින් වැදගත් සෙක්ටර් එකක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් ඒ මාතෘකාවට යන්න කලින් මෙන්න මේ පුංචි වීඩියෝ ක්ලිප් එක අපි බලමු. අපි ඔක්කොම එකතු වෙලා ඒ ගැන ඒක යන ගමන් අපි කතා කරමු. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතනින් පේන්නේ ඇත්තටම එංගලන්තේ තියෙන ප්‍රධාන හාබර් එකක්, ඩෝවර් හාබර් එක. මේ ඩෝවර් හාබර් එකට අවටට ස්මෝල් බෝට්ස් වලින් නැත්නම් පොඩි බෝට්ටු වලින් ආපු මිනිස්සු කණ්ඩායමක් එහෙම නැත්නම් රිෆියුජි කණ්ඩායමක් අරගෙන එන තවත් UK Coast Guardsලා එහෙම නැත්නම් අපි කියන මුහුදු ආරක්ෂක වලල්ල ඉන්න කට්ටිය ටිකක් ඉන්නවනේ. අන්න එයාලගේ බෝට්ටුවක් තමයි මේ ඔයාලට පේන්නේ. ඉතින් මේක ඇතුලේ ඉන්නේ ඇත්තටම ස්මෝල් බෝට්ස් වලින් මෙහෙට එංගලන්තයට ඉංග්ලිෂ් channel එක through එංගලන්තේ රටට ඇතුළු වෙන්න එන කණ්ඩායමක්. ඉතින් හොඳට බලන්න මේ වීඩියෝ එක. ඉතින් ඔන්න ඔයාලට දැන් පේනවා ඇති මම මේ පොඩි ක්ලිප්ස් ටිකක් තමයි ගත්තේ. ලොකු ක්ලිප් එකකින් ලොකු වීඩියෝ එකකින් පොඩි ක්ලිප්ස් ටිකක් තමයි ගත්තේ. ඒක ඔයාලට දැන් පේනවා ඇති මෙයාලට කොහොමද ඒ බෝට්ටුවෙන් බහැපු වෙලේ ඉඳලා කොහොමද සලකන්නේ. මේගොල්ලෝ පිළිවෙලට එක්කගෙන යනවා. පිළිවෙලකට පෝලිං ගස්සලා එක්කගෙන යන ගමන් මෙයාලට බ්ලැන්කට් එක දෙනවා හැමෝටම. ඊට පස්සේ තව දෙනවා මොකක් හරි දෙනවා පොඩි නම්බර් එකක් වෙන්න තියෙනවා මොකක් හරි. මේ නම්බර් එකත් අරගෙන මේ බ්ලැන්කට් එකත් අරගෙන මේගොල්ලෝ කෙලින්ම යන්නේ. මේගොල්ලෝ රෙජිස්ටර් කරලා මෙතෙන් මේක ඇතුළට ගියාට පස්සේ ඇතුළේ ෆුටේජස් මුකුත් නැහැ. ඇතුළට ගියාට පස්සේ මෙයාලගේ ෆින්ගර් ප්‍රින්ට්ස් අරගෙන ඊළඟට එතකොට ඊතුරු බයෝමෙට්‍රික්ස් ටික ඔක්කොම කරගෙන ෆොටෝස් ගහගෙන දේවල් කරගෙන ඉවර වෙලා මෙයාලා කරන්නේ ඊට පස්සේ මෙන්න මේ සෙට් එක මේක තමයි හොඳම දේ. මෙන්න මේ වගේ බොහොම ලස්සනට තියෙන හොටෙල් එකකට දානවා. එතෙන්ට ගියාට පස්සේ යාලට මොනවද හම්බ වෙන්නේ? කෑම, බීම, ඉඳුම්, හිටුම්, ඊට පස්සේ ඇඳුම් හොදන්න ලොන්ඩරි, ඊට පස්සේ සෙල්ලම් කරන්න ෆුට්බෝල්ස්, බිලියර්ඩ්ස්, ඊට පස්සේ එතනින් එහාට ගියාම තව මොනවද යාලට කරන්න? මියුසික්ද, ඊට පස්සේ ළමයි ඉන්නම නම් ළමයි වෙනුවෙන් තියෙන children parks ඒ ඔක්කොමත් එක්ක තියෙන තැන් 4 star 5 star hotels වල තමයි මේගොල්ලෝ දාන්නේ ගෙනිහිල්ලා. ඉතින් ඇත්තටම මම අර කලින් කියපු 4.3 බිලියන් පවුන්ඩ්ස් පාවිච්චි කරන්නේ මෙන්න මේවට. එතකොට ඒ සල්ලි ටික කොහෙන්ද හම්බ වෙන්නේ? ඒ සල්ලි ටික හම්බ වෙන්නේ ඔයා මම අපි හරියට එංගලන්තයට ඇවිල්ලා
ලීගල් විදිහට එංගලන්තයට ඇවිල්ලා. ඉලීගලි නෙවෙයි. නීත්‍යානුකූල එයාපෝට් එකකින් ඇවිල්ලා වීසා අරගෙන ඇවිල්ලා බෝඩර් ක්‍රොස් කරලා අපි මේ රට ඇතුළට ඇවිල්ලා වැඩ කරලා උපයන සල්ලි වලින් තමයි මෙයාලා මෙන්න මේ මෙයාලගේ අදාළ බිල්ස් ගෙවන්නේ. ඉතින් මම වැඩ කරලා උපයන සල්ලි කිව්වට අපි ගෙවන ටැක්ස් වලින් තමයි අපි ගෙවන ටැක්ස් එකෙන් පෝෂන් එකක් මෙයාලා වෙනුවෙන් ඇත්තටම ගවර්න්මන්ට් එක වියදම් කරනවා. ඒ කළා ලීගල් ඉමිග්‍රන්ට්ස්ලට කරන්න පුළුවන් උපරිම දේවල් මෙයාලා කරන්න ඉස්සරහදී බලාපොරොත්තු වෙන ඔයාලා පහුගිය දවස්වල දැක්කා. ඉතින් ඇත්තටම මේක ලොකු අසාධාරණයක්. ඉතින් මේ අසාධාරණය ගැන කතා කරන්න තමයි මට අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මේ ලොකු අසාධාරණය ගැන මම විතරක් නෙමෙයි මමත් පුළුවන් තරම් හඳුනගනවා මගේ channel එක හරහා. channel එකේ ඇත්තටම ගොඩක් අය ඉන්නවා එංගලන්තයේ මාව බලන, ඒ වගේම ශ්‍රී ලංකාවේ මාව බලන ගොඩක් අය ඉන්නවා. ඉතින් මට හඬක් නගන්න ඕනේ මගේ කමියුනිටි එකත් එක්ක, මගේ ශ්‍රී ලංකන් කමියුනිටි එකත් එක්ක ලීගල් ඉමිග්‍රන්ට්ස්ලට හරියට ලස්සනට එංගලන්තයට ආපු අයට මීට වඩා ගවර්න්මන්ට් එක සලකන්න ඕනේ. උදාහරණයක් විදිහට දැනට යෝජනා වෙලා තියෙන ILR එක අවුරුදු 5 දෙන එක අවුරුදු 10 දක්වා අධික කරන්න. එතකොට මෙයාලට බලන්න මේ ඉලීගලි මෙහෙට ඇවිල්ලා බෝට්ටුවේ නැගලාවිල්ලා එහෙම නැත්නම් ලොරියක නැගලාවිල්ලා එහෙම නැත්නම් මම පහුගිය දවස්වල දැක්ක කාර් එකක අර වුඩ් එකේ තියෙන පොඩි කැබි එක තියෙන්නේ ඒකෙත් දාගෙන යනවා නයිජීරියන් එකේ. ඉතින් ඔය වගේ ඉලීගලි මෙහාට ඇවිල්ලා හොටෙල්ස් වලට දම්වලා ඒගොල්ලොන්ගේ කෑම බීම දීලා අපේ ටැක්ස් වලින් ඒගොල්ලොන්ගේ බිල්ස් ගෙවලා එහෙම කරන එක අපිට ලොකු ඒ කියන්නේ අපිට දැනෙන විදිහට ඒක ලොකු අපි ගොඩක් කනගාටු වෙනවා. ඉතින් ඇත්තටම මට අවශ්‍ය වෙන්නේ මගේ කමියුනිටි එකත් එක්ක එකතුලා හඬක් නගලා අපිට කරන්න පුළුවන් දේවල් අපේ ලංකාවේ කමියුනිටි එක වෙනුවෙන් ශ්‍රී ලංකන් කමියුනිටි එක වෙනුවෙන් කරන්න. ඉතින් අපි උත්සාහ කරමු තව ඉස්සරහදී මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒ වගේම මම මේ වීඩියෝ එකේ තව දෙයක් දානවා. ප්ලීස් ඔයාලා මොන තත්ත්වෙ හිටියත් මොන සිටුේෂන් එකේ හිටියත් මම මේ කියන්නේ සිටිසන්ෂිප් තියමුණට කමක් නැහැ, ILR එක තිබුණට කමක් නැහැ, ඒක ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකන්ස්ලා වෙනුවෙන් ඔයාලට පුළුවන් නම් මෙන්න මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්ත් පෙටිෂන් සෙක්ෂන් එකට ආපු මේ පෙටිෂන් එක ෆිල් කරලා දාන්න. ඒක අස්සම් කරන්න. මොකද ඒක වැදගත් වෙයි. ඔයාලා දන්නවා ඔයාලා වගේම අපේ ටැක්ස් ගෙවනවා. අපේ ටැක්ස් වලින් භාගයකට වඩා රිෆියුජිලට යන එක මට නතර කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම නතර කරන්න අපිට බෑ කොහොමද. නමුත් ඒ ගැන හඬක් නගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මේ වගේ දේවල් අපි වගේ අයට ලීගලි මෙහෙට ආපු අයට ලොකු අසාධාරණයක්. ඉතින් ඒ අසාධාරණය වෙනුවෙන් මගේ ශ්‍රී ලංකන්ස්ලා පොඩි දැනුවත් කිරීමක් තමයි මම කරන්නේ. ඉතින් අර පොඩි වීඩියෝ දෙකෙන් ඔයාලට තේරෙන්නේ නැති මෙයාලට කොච්චර සහනයක් තියද ඒ හොටෙල්ස් ඇතුලේ කියලා. සමහර වෙලාවට අපි ලීගලි මෙහාට ආවට පස්සේ අපි කොච්චර කට්ටක් කනවද ගයක් හොයාගන්න, කාමරයක් හොයාගන්න. මෙහි ඉන්න අය ඒජන්ට්ස්ලා ගයක් දෙන්නේ නැහැ. ක්‍රෙඩිට් ස්කෝර් එක කියලා බලයි, අරක බලයි, මේක බලයි, හැම දෙයක්ම බලයි. නමුත් අරයාලට බෝට්ටු වලින් ඇවිල්ලින්න අයට කිසි දෙයක් නෑ. ආපු දවසේ ඉඳලා ඉන්න හිටින්න කෑම බීම ඇඳුම් පැළඳුම් ලොන්ඩ්‍රි රෙදි හොද ගන්න තැන් රෙදි හොදලා ගෙනත් දානවා තැන් වලට. ඊළඟ සෙල්ලම් කරන්න රික්‍රියේෂනල් ෆැසිලිටිස් ළමයින්ට ඉස්කෝලේ. මේ හැම දෙයක් මේගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව ලැබෙනවා. ඉතින් ලීගලි අපි මෙහෙට ආපු අය තමයි හරියට තැනක් හොයාගන්න බැරි ඉස්සෙල්ලාම ඇවිල්ලා. අපිට මාර කට්ටක් ගන්න වෙන්නේ. ගොඩක් අය ඉන්නවා ඇවිල්ලා එකපාරට ගෙදරක් හොයාගන්න අමාරු. ඊට පස්සේ තමන්ගේ ළමයි ඉස්කෝලේකට දාගන්න පොඩි කාලයක් බලාගෙන ඉන්න. රස්තාවක් හොයාගන්න බලාගෙන ඉන්නවා ගොඩක් අය. ඉතින් මෙන්න මේ වගේ ලොකු කට්ටක් කාලා කොහොම හරි එහෙමත් කරලා ඉවරලා ජීවත් වෙන්න හදනකොට ටැක්ස් ගහලා ඉවරලා ඒ ටැක්ස් වලින් පෝෂන් එකක් මෙන්න මේ වගේ ඉලීගල් විදිහට බෝට්ටු වල නැකලා ලොරි වල ඇවිල්ලා එන අයට පාවිච්චි කරනවා කියන එක ඇත්තටම කනගාටුදායක කරුණක්. නමුත් ඉතින් අපි දන්නේ ඉදිරියට මොන වේද කියලා. මට පුළුවන් හරියම මගේ channel එකෙන්
නගනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ කාරණාව තමයි මට අද කියන්න උනේ. අර පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ඔයාලට පෙන්වන්න අවශ්‍යතාවය වුණා. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ ඉස්සරහදී අපි හඬක් නගනවා නම් අපි වෙනුවෙන් මේ වගේ දේවල් පාවිච්චි කරන්න, මේ වගේ දේවල් මෙන්න මෙහෙම වෙන්නේ කියන එක පිළිබඳව පුංචි දැනුවත් වීමක් වෙන්න. එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම ගිහිල්ලා නම් ඔයාලට ජය වේවා.